හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම ලොකේෂන් බලන්න යනවා කියලා කතා වුණානේ දිනෙත් මිනුයි හංසනයි. ඔන්න ඔය ගමන ගියාට පස්සේ මේ දෙන්න එකට ආදරෙන් ඉන්න අවස්ථාවක් දුල්න දැක්කතින් එහෙම දුල්න තමන්ගේ හිතේ තියෙන ආදරේ අමතක කරගන්න උත්සාහයක් හරි ගනී කියන දේ ගැන අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා. මේ ගැන කතා කරන්න කලින් ඔයා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කාරණාව ගැන තමයි හොඳින්ම කියන්නේ. ඇත්තටම ඉතාමත් තර්කානුකූලයි මේ අදහස. ටෙලිනාට්‍යයක මෙවැනි ලොකේෂන් විසිට් එකක් යොදාගන්නේ ප්‍රධාන චරිත දෙකක් අතර සමීපතාවයක් ඇති කිරීමට වගේම තුන්වෙනි පාර්ශ්වයකට දැකීමට සැලැස්වීමෙන් කතාවේ ගැටුම වැඩි කිරීමටයි. දිනෙත්මින් සහ හංසනා අතර ඇතිවන මේ ලෙන්ගතුකම දුලන දැක්කොත් ඇතිවිය හැකි තත්ත්ව කිහිපයක්ම තියෙන්න පුළුවන්. දුලනගේ කලකිරීම සහ ඉවත්වීම. ඇත්තටම දුල්න මේ දර්ශනය දැකීමෙන් දැඩි ලෙස කම්පනයට පත්වෙන්න පුළුවන්. තමා මෙතරම් කැපකිරීම කරලා යාළු වෙන්න උත්සාහ කරන්නේ. තමන්ගේ හොඳම යාළුවා ආදරය කරන කෙනාට බව දැනගත්තට පස්සේ ඇත්තටම තවදුරටත් මෙතන ඉන්නවත් ඒ වගේම තවදුරටත් හංසනාට ආදරය කරන්නවත් තමන් ඕනේ නැහැ කියන එක තේරුම් ගන්න දුල්නට අවස්ථාවක් වනවා නොඅනුමානයි. ඇත්තටම වරදවා වටහා ගැනීමක් ටීවී වැඩසටහනේ රාජකාරී මට්ටමින් සිදුවන සමීපවීමක් වුවත් දුල්නේ දකින්නේ ආදර සම්බන්ධයක් විදියට. ඇත්තටම එහෙම තමයි දකින්න ඕනේ. මොකද ඒකට හේතුව හංසනා දිනෙත්මින් ආදරය කරන දෙන්න හින්දා. ඉතින් කොහොමනත් දුල්න තවත් වැඩි කාලයක් යන්න කලින් හංසනාට ආදරය කරන්න එක්කෙනෙක් ඉන්න බව දැනගන්න පුළුවන්. දුල්න තමන්ගේ දෙට ඇවිල්ලා කෑම වලට ආරාධනා කරන්නේ, තෑගි ගන්න උත්සාහ කරන්නේ, කොට තමන්ව කොහේ හරි එක් කරගෙන යන්න හදන්නේ. මේ හැමදේම කරන්නේ ආදරය නිසා කියලා දැනගත්තොත් ඒක මුලින් උපුටා දාන්න හංසනා කටයුතු කරනවා ඒකාන්තයි. දුල්න සියල්ල අතහැර යාමට තීරණය කළොත් ඒ දිනෙත්මින්ට තමන්ගේ සැබෑ ආදරය කවුදයි තේරුම් ගැනීමට ලැබෙන අවස්ථාව වෙන්නත් පුළුවන්. බොහෝ විට මෙවැනි අවස්ථාවක දිනෙත්මින් අනිවාර්යෙන්ම තමන්ගේ යාළුවා වෙන රටකට යන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලා හොයලා බලන්න පුළුවන්. ඉතින් කොහොමනත් අවසන් මොහොත වෙනකම්ම ඇත්තටම දිනෙත්මින්ටත් හොයාගන්න බැරි වෙන්න පුළුවන් දුල්න මේ ඇයි ලංකාව දාලා යන්න උත්සාහ කරන්න කියලා. හැබැයි තමන්ගේ හොඳම යාළුවා වෙනුවෙන් තමන් ආදරය කරන කෙනා උනත් අපි දෙන්න අතර සම්බන්ධයක් පටන්ගෙන නැහැ. ඒ වුණාට දිනෙත්මින් සහ හංසනා අතර මුලින් ඉඳලා සම්බන්ධයක් තිබුණා. ඉතින් ඒ හින්දා තමන් හිත හදාගන්න මේ ගමන යන්න තීරණය කරයි.